ඇත්තටම ලොකු ආඩම්බරයක් දඹුල්ල සික්සර්ස් ටීම් එක දෙවනි වතාවට LPL තරඟාවලියට සම්බන්ධ වීම ගැන ඔයාලට හිච්ච හැටියට එකම ටීම් එක මේ LPL තරඟාවලියේ ඉන්න ලංකාවේ පුරවැසියෙක්ට අයිති. ඉතින් අපිට ලොකු ආඩම්බරයක් අපි දෙවෙනි වතාවටත් මේ තරඟාවලියට සම්බන්ධ වෙන්න හැකියාව ලැබීම ගැන. අපේ අරමුණ බොහොම සරලයි. අපිට හොඳ ටීම් එකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හොඳින් උසස් අන්තමින් ක්‍රීඩා කරලා LPL චැම්පියන්ෂිප් එක ලබා ගන්න තමයි අපේ සරල අරමුණ. ක්‍රිකට් ගැන කතා කරන්න කට්ටිය ඉන්නවා මෙතන. එහෙනම් මම පොඩ්ඩක් කතා කරන්නම් අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එතනින් ක්‍රිකට් ක්‍රීඩා භූමියෙන් එළියට කරන වැඩ කටයුතු ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි ඇත්තටම මේ ටීම් එක ඊයේ මේ මම සම්බන්ධ වෙච්ච චැරිටි එකක් තියෙනවා පොඩි ළමයින්ගේ කැන්සර් පිළිකා රෝගයට උදව් කරන සුවරණ. අපි ඒකට මේ මුළු ටීම් එකම එකගෙන ගියා ඊයේ. මොකද හේතුව අපි ඒක ගිය අවුරුද්දෙත් කරා. මොකද හේතුව මේ හැම ප්ලේයර් කෙනෙකුටම පෙන්නලා දෙන්න මේ ක්‍රීඩාවෙන් ඉදිරියට ජීවිතයක් තියෙනවා කියන එක ක්‍රීඩා කරන හැම කෙනෙකුටම. ඒ වගේම ක්‍රීඩාවට සම්බන්ධ වෙලා තියෙන හැම කෙනෙකුටම. අපි එතනින් තමයි මේ සීසන් එක පටන් ගත්තේ. ඒ වගේම ඔයාලට අහලා ඇති අපි මේ හෙට පින්ක් ගේම් එක ඕගනයිස් කරලා තියෙනවා ජැෆ්නා ටීම් එකත් එක්කලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පියයුරු පිළිකාව ගැන අපේ රටේ හැම කෙනෙකුටම අධ්‍යාපනයක් ලබා දෙන්න, ඒ ගැන පැහැදිලි කරලා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉක්මනින් ඒ පිළිකාව හඳුනා ගත්තොත් එතනින් බේර ගන්න පුළුවන් ජීවිත ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් ඒක තමයි අපේ අරමුණ. අපි බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙකුටම කාන්තාවන් පමණක් විතරක් නෙවෙයි. නමුත් හැම පිරිමි කෙනෙකුට තාත්තලා, පුතාලා, ස්වාමි පුරුෂයෝ, මිතුරෝ හැම කෙනෙක්ම මේ ගැන ඉගෙනගෙන එතනින් ජීවිත බේර ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ පරමාර්ථය තමයි හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා මේ මැච් එකට අපි ගොඩක් මේ ගැන ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. මේ ගැන හැමෝටම හැම කෙනෙකුටම මේ ගැන සඳහන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තුව හැම කෙනෙක්ම මේකට සම්බන්ධ වෙලා මෙතනින් ඒ අරමුණ ඉදිරියට ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව. බොහොම ස්තුතියි.